Welcome my YouTube channel Cooking with Situ. දැල්ලෝ හදමුද? අපිට ඕන කරපිංචා, රාම්පේ, අවුමෙරිස් කරල් 10ක් විතර මේ විදියට කපලා ගන්න මැදින් පළලා, තක්කාලි ගෙඩි දෙකක් මේ විදියට කපලා සුදු ලුණු බිකි 3ක් චූටියට chop කරගන්න. දැල්ලෝ ග්‍රෑම් 250ක් ලුණු ගෙඩියක් කපලා ගන්න. කහ තේ හැඳි එකක්, කෑලි මිරිස් තේ හැඳි එකක්, ගම් මිරිස් තේ හැඳි එකක්. ඔන්න දැන් අපිට තියෙන්නේ අපේ දැල්ලෝ එක හදාගන්න තමයි. මුලින්ම අපි භාජනයේ ලිපේ තියලා ඒකට තෙල් සල්පයක් එකතු කරලා රත් වෙන්න දෙන්න ඕනේ. රත් වෙනකොට මෙන්න මේ වගේ පෙන වගේ බිබිලි වගේ එනවා තෙල් එකේ. මේ තෙල් එක රත් වුණාට පස්සේ අපි චූටියටම කපාගත්ත සුදු ලුණු කෑලි ටික දාන්න ඕනි. මේ සුදු ලුණු බැදුනහම හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ අපි මේකට කපාගත්ත දැල්ලෝ ටික හොදානවා. මේ දැල්ලෝ හොඳට සෝදලා පිරිසිදු කරලා අරගෙන තියෙන්නේ. දැල්ලෝ කියන්නේ උෂ්ණ කෑමක් තමයි. ඉතින් ඉඳලා හිටලා කෑවට කමක් නෑ අනේ. ඔන්න අපි දැන් මේ දැල්ලෝ එක ටිකක් බැදෙන්න තැම්බෙන්න වගේ මේ දැල්ලෝ එකේ වතුර එකක් හැදෙනවා. ඒ වතුර වලින් තැම්බෙන්න වගේ තියන්න ඕන. ඊට පස්සේ අපි මේකට දානවා අපි කපාගත්ත ලුණු, අමු මිරිස්, කරපිංච, රාම්පේ, තක්කාලි මේ ටික ඔක්කොම දාලා කවලම් කරනවා. මේ දැල්ලෝ එක හොඳට හැදීගෙන එනකොට හරිම සුවඳයි. ආයේ කවලම් කරලා අපි මේකට දානවා අපි ගත්ත කහ, ගම් මිරිස්, කෑලි මිරිස්, රස අනුව ලුණු දාලා හොඳට කවලම් කරලා විනාඩි 8ක් විතර මූඩියකින් වහලා. ඉතින් මේ ගානට මේක හැදීගෙන යනකොට මුළු ගෙදරත් එක්කම සුවඳයි. ඒ වගේම හරිම රසයි. ඔයාලත් මේ දැල්ලෝ එක හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. Cooking with Situ. ඉතින් මාව බලන් හිටියට ඔයාලා හැමෝටම ස්තුතියි.